Ravi Desanayaka. hello welcome back to my channel. අද vlog එක චුට්ටක් වෙනස් විදිහේ vlog එකක්. මට හිතුණා ඔයාලත් එක්ක මම ජපානයට ආවට පස්සේ එක අවස්ථාවල් වලට එක සිද්ධි වලට මම පළවෙනි වතාවට කොහොමද මූණ දුන්නේ කොහොමද මේ දේවල් දැක්කේ කියලා ෂෙයා කරගන්න. හරි එහෙනම් අපි vlog එකට යමු. මේ 2025 අප්‍රේල් 6 වෙනිදා. ඒ කියන්නේ මම ජපානයට ආවේ අප්‍රේල් 3 හරියටම දවස් 3කට පස්සේ. මේ තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට සකුරා මල් දැකපු දවස. ඉතින් ওই සකුරා නම් රෝස පාට නැහැ සුදු පාටයි. ඉතින් මම ජපානයේ ආසම කාලයත් මේ සකුරා පිපෙන කාලෙට ඉතින් ඉස්සර ෆොටෝ වලින් වීඩියෝ වලින් දැකපු දේවල් අද මගේ ඇස් දෙකින්ම දකිද්දි ඒ වෙලේ දැනෙන සතුට වචනෙන් ඇත්තටම කියා ගන්න බෑ. මොකද ඒ සතුට ගැන දන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කැප වෙච්ච කෙනෙක් විතරමයි. ඉතින් මේ ජපානයේ හැමතැනම තියෙන කන්වීනියන්ට් ස්ටෝර් නැත්නම් කොම්බිනි කියන වර්ගයට ඇතුළත් වන 7-11 එක තමයි මේ. දැන් නම් ඉතින් මේවා ලංකාවෙත් තියෙනවා. ඉතින් එදා මම තනියෙන් නම් නෙවෙයි ආවේ. මාත් එක්ක ජපාන් වලට ආපු මල්ලිලා දෙන්නත් එක තමයි ආවේ. මේ තමයි අපි තුන්දෙනා පළවෙනි වතාවට තනියෙන් ෂොප් එකකට ගිහිල්ලා කෑම ගන්න ගියපු දවස. ඉතින් ඇත්තටම හරියට මොකුත් දන්නෙත් නෑ. හැමදේම අලුත්. ඉතින් බලන්න අපි මොනවද ගන්නෙ කියලා. එහෙනම් විගතම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් පළවෙනි වතාවට තැනකට හරි මොන හරි දෙයකට ගියාම අපි ඒ දේවල් දන්නේ නැහැ. ඉතින් අපි හොඳට බලලා කරලා එපැයි ඒක ගන්න. අනික නොදන්න රටා සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. අකුරු සමහර දේවල් දන්නේ නැහැ. ඉතින් එතකොට එක අවස්ථා තියෙනවා හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. අපි බලමු අපි ගත්ත එක අපිට හොඳ වෙයිද නරක වෙයිද කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒක මරු නේද? ඔන්න ඉතින් අන්තිමට බලලා මම තෝරගත්තේ මේ චොක්ලට් ක්‍රීම් දාලා තියෙන බන් එකක්. ඉතින් අපි බලමු ඒක රහ වෙයිද නැද්ද කියලා. අර දෙන්න ගත්තේ මොනවද කියලා නම් මට මතක නැහැ දැන්. රෙඩ් බුල් එකක් ගත්තා මතකයි. එයාලත් බන් වර්ග දෙකක් ගත්තා. හැබැයි එකම જાතිය නෙමෙයි අපි කට්ටිය ගත්තේ වෙනස් ඒවා. ඇත්තම කිව්වොත් කිසිම අවුලක් වුණේ නැහැ. ෂේප් රහයි හරිම සොෆ්ට්. ඉතින් පළවෙනි වට ගත්ත බන් එක හොඳට ගියා. අවුලක් වුණේ නැහැ. මේ තව දවසක් මේ දවස් මම හිතන්නේ මම තනියෙන් ගිහිල්ලා පළවෙනි සැරේට දායසකෙන් ඔය ගෙදරට අවශ්‍ය චූටි දේවල් ටිකක් අරන් ආපු දවසක්. මට දිනේ හරියට මතක නැහැ. ගෙනාපු ඒවත් හරියට මතක නැහැ. ඇත්තටම මේ චුටක් ගොඩක් කල්නේ දැන්. බැලුවට පස්සේ මටත් මතක් වුණේ මෙදා තමයි මම ওই ගෙදරට අවශ්‍ය කොස්සක් ඩස් පෑන් එකක් පාපිසි ওই දේවල් ගත්තේ.
මේ දවසේ තමයි 2025 අප්‍රේල් 8 ඉස්කෝලේ ළමයින්ට තමන්ට වෙන් වුණු ලැප්ටොප් එකක් තියෙනවා. එදා තමයි අපිට මේ ලැප්ටොප් එක දුන්නේ. මේ අප්‍රේල් 18 එදා තමයි අපි ගියේ අපේ බැංකු පොත් බැංකු කාඩ් දේවල් හදාගන්න. කොහොම හරි එදා දවසේම මගේ බැංකු කාඩ් එක මගේ පොත ඒ දේවල් හදාගත්තා. ඒ වුණාට ඒ වෙලේ අතට දීලා ආයෙ කිව්ව එක තැපෑලෙන් එවන්න ඕනේ. ඒක හිම දෙන්න තහනම් කියලා. හදපුන දවසේම දෙන්න. මේ අප්‍රේල් 20 මේ මට නේපාල් ළමෙක් මගේ යාළුවෙක් දුන්න නූඩ්ල්ස් එකක් යාළගේ රටේ. මේක මම පළවෙනි වතාවට වෙන රටක මේ දුන්න කෑමක් ඇත්තටම ඔය කෑවේ. මම එහෙම කන්නේ මේක මාර බරහයි. වයි කියලා තමයි මේ නූඩ්ල්ස් එකට කියන්නේ. මේ අප්‍රේල් 25 එදා තමයි මට බැංකු කාඩ් එකයි පොතයි ලැබුණ දවස. මේ තියෙන ඉතින් අපේ ඉස්කෝලේ වටපිටාව මේකේ ඇති දෙයක් නෑ ළමයි. මම නිකන් ආසාවට ගත්ත වීඩියෝ ක්ලිප් එකක් ලස්සනයි නේද? ඔන්න එදා තමයි අපිට සිම් ගන්න ගියපු දවස අපේ සෙන්සර්ගේ යාළුවත් එක්ක අර මීට කලින් vlog එකේ හිටපේ අයියා එක්ක ගියේ අපි. අපිට එදා ෆෝන් එකක් නම් ගන්න හම්බුන්නේ නැහැ. ඉචියන් එකට කොහොමද ෆෝන් එකක් හම්බ වෙනවා. එදා ෆෝන් ඉවර වෙලා තිබ්බේ. මට මේක කාපු දවස මතක නෑ. මේක ඉතින් ජපානයේ එන ෆේමස් හැමෝම ඉතින් කනවා ෆැමිලි කීක දැන් නම් දන්නේ නැති කෙනෙක් නැහැ. ඒක ඇත්තටම මාර රහයි. මගේ දැන් ෆේවරිට්. හරි මේ තමයි මම ජපාන් වලට ඇවිල්ලා ෆස්ට් ටයිම් තනියම ෂොප් එකකට ගිහිල්ලා ඇඳුමක් ගත්ත දවස. ඇත්තට මම ටී-ෂර්ට් දෙකක් ගත්තා. මම වැඩිය ලංකාවෙන් ඉඳි ඇඳුම් ගෙනාවේ නැහැ. ඉතින් මට හිතුණා ඇඳුමක් ගන්න. ඉතින් මම ගත්තේ ඇඳන් ඉන්න ටී-ෂර්ට් දෙක කළු පාට එකයි මේ රතු පාට එකයි. මට දැන් මේ කඩේ නම් මතක නැහැ. ශිමමුරා එක නම් නෙමෙයි වෙන එකක්. බලමු මට මතක් වුණොත් කියන්නම් නම. මට මතක විදියට එකක් 1500 ගානක්ද කොහේ දෙකටම 3000 ගානක් ගියා. ඇත්තටම වටින්නේ නෑ ළමයි. ඒ ගානට ඔන්ලයින් ඕඩර් එකක් දැම්ම නම් ඊට වඩා වැඩි දෙයක් ගන්න තිබ්බා කියලා මට පස්සේ හිතුණා. ෆස්ට් ටයිම් කොණ්ඩෙට දාන තෙල් එකක් වගේ එකක් ගත්තා. ඇත්තටම ගොඩාක් තෙල් ගතියකුත් නැහැ. හැබැයි ඒක මාරම සුවඳයි. මාරම ෂෝක් කොණ්ඩෙට. ඊට පස්සේ බොඩි වොෂ් එකක් තිබ්බේ. මේ තියෙන ෂැම්පූ එකකුයි කන්ඩිෂන් එකකුයි TikTok එකෙන් බලලා තමයි මේක ගත්තේ. ඇත්තටම ඉතින් කියන්න තරම් මාර වාව් එකක් නැහැ. කක තියෙන්නේ third and raffled. මට නම් තාම එකකින් කිසිම රිසල්ට් එකක් නැහැ ඇත්තම කිව්වොත්. මේ අපේ නිව් ගක්කු ශිකි එක දවසේ. ඒ කියන්නේ අපි ඉස්කෝලේට ඇතුළත් කරගෙන ගත්තා කියන එකට තියෙන මේ පොඩි උත්සවයක්. ඉතින් මේක තිබ්බේ 2025 මැයි 31. ඉතින් ඒකේ චූටි වීඩියෝ ක්ලිප් වගේක් විතරයි තියෙන්නේ. ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් නෑ. ඇත්තටම ගන්න බෑ. ෆෝන් බෑග් එක ඇතුලේ තිබ්බේ. මේ ජූනි 3 වෙනිදා 2025 මම ලංකාවෙන් ඉද්දි සාමාන්‍ය බඩු ප්‍රමාණයක් තමා ගෙනාවේ. ඇත්තටම හාල් නම් ගෙනාවේ බයෙන් මොකද හාල් ගෙන තහනන්නේ. මං හාල් කිලෝ 5ක් ගේන්න ගත්තා. අන්තිමට ඉඩ නැති නිසා මං කිලෝ 3ක වගේ ප්‍රමාණයක් ගෙනාවේ. ආයේ පිටිකල පොල් කිරි එකේ කියන්නේ පවුඩර් එක ගෙනාවා. පොල් කුඩු එක කියන්නේ ඩෙසිකේටඩ් පොල් එක ගෙනාවේ නැහැ. ඉතින් මට මොන හරි සම්බෝලයක් වගේ දෙයක් මොන හරි හදන්න
පොල් නැති නිසා මම ඩෙසිකේටඩ් පොල් එකයි හාලුයි කියන්නේ හාල් කිලෝ 5යි ආයේ මෙහි ගොඩක් වෙලාවට තියෙන සොසේජස් පෝක් සොසේජස් නේ මම ඉතින් පෝක් බීෆ් කන්නේ නැහැ ඒක නිසා චිකන් සොසේජස් ගන්න ඕනලා තිබ්බා ඉතින් ඒවයි ඒ වගේ අවශ්‍ය බඩු ටිකක් මම ඔන්ලයින් ඕඩර් කරා මම මේක දැම්මේ මට ඒ ඔන්ලයින් ඕඩරේ දාපු විදියටම ආවා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ අදටත් මම මේ පේජ් එකෙන් තමයි ගෙදරට අවශ්‍ය දේවල් ගන්නෙ ඩෙලිවරි charge එක සාමාන්‍යයෙන් 1500ක් විතර යනවා කොහොම කරත් ඉතින් මේ තැන හොඳයි ඒකේ එක්ස්පීරියන්ස් එක තමයි මම මෙතනින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම මේ පේජ් එකේ නම ඔයාලට කමෙන්ට් කරන්නම් මේ ජූන් 25 මේ මගේ පළවෙනි පඩිය අතර ගත දවස ඇත්තට මාසික පඩියක් නෙමෙයි දවස් සතියක සති දෙක වගේ පඩියක් මට හම්බුනේ. ඉතින් මේ එදා දවස ඉතින් පඩිය අරගෙන මං පඩියෙන් ගත්ත ගෙදරට අවශ්‍ය කරන දේවල් තමයි මේ. ඉතින් මට සතුටුයි මං තනියෙන් හම්බ කරලා මගේ රුපියලකින් හරි මම දෙයක් ගන්න නම් ඒ මම මහන්සිලානේ හම්බ කරලා ගත්ත දේවල්. ඉතින් මට සතුටු නිසා මම එදා ඒව වීඩියෝ කරා. ඒකෙන් චූටි ක්ලිප් එකක් තමයි හරියට දාලා තියෙන්නේ. ලොකු දේවල් නෑ මෙතන. ඒ වුණාට ඉතින් මට සතුටුයි මං වෙන රටකට ඇවිත්ලා තනියෙන් ජොබ් එකක් හොයාගෙන මහන්සි වෙලා ඒ ගත්ත පඩියෙන් මං කන්න ආස දේවල් මට ඕන දේවල් මං තනියම ගනිද්දි ඉතින් මට මාරු සතුටුයි මං ගැන. ඉතින් මේ එදා ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මම රට යනවා කියලා අමුතුවෙන් ලොකුවට ඇඳුම් ගත්තේ නැහැ. මම මේ පඩි ඉතින් ගත්තට පස්සේ මට ඇඳුම් වගේක් ගන්න උවමනා වෙලා තිබ්බා ඇත්තටම. ඉතින් මම ෂේන් එකකින් ඕඩර් එකක් දැම්මා. මම මේකේ සල්ලි ගෙවන්න තමයි මේ කොම්බිනි එකට ඇවිල්ලා තින්නේ. කියන්නේ 7-Eleven එකට ආවේ. ඉතින් මේ එදා දවසේ ගත්ත එකක්. මේ ජූනි 29 වෙනිදා මම ෂේන් එකෙන් මීට කලින් ඕඩර් කරලා තියෙනවා. ඒත් ඉතින් ලංකාවෙද්දි මේ ඉතින් ජපාන් වලට ඇවිල්ලා ෆස්ට් ටයිම් ඕඩර් කරපු දවස. මේ ජූලි 1 වෙනිදා ඇත්තටම මම නිකන් ශිමමුරා එකට ගියා. නිකන් ඇඳුම් බලන්න ඇඳුම් ඕඩර් එකක් දාලා තින්දිත් මං ඇඳුම් බලන්න යනවා කියන්නේ මං කොච්චර. ඉතින් මේ එදා මට නිකන් මේ ගවුම දැකලා ආස හිතුණා. ඉතින් මං එකක් ගත්තා. ඒකනම් මහා ලොකු ගාණක් නෑ. මට මතක විදියට 800 ගාණක් හරි 900 ගාණක් හරි. ඉතින් මං ඒක ගත්තා ආස නිසා. ඒ ඉතින් ෆස්ට් ටයිම් ශිමමුරා එකෙන් මම ඇඳුම් ගත දවස. හිහි. ඕන ඉතින් මේ ජූලි 5 මං ආසාවෙන් හිටපු මං දාපු ඇඳුම් ඕඩර් එක ආපු දවස. ඇත්තට මම මාර ආසාවෙන් හිටියේ මේ ටික එනකන්. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මෙහි ඉන්න අය ගන්න ෂේන් එකෙන් තෙමු එකෙන්.
මෙතන ඇත්තටම ඇඳුම විතරක් නෙමෙයි ගෙදරට අවශ්‍ය බඩු දෙක තුනකුත් දැම්මා සහ බුදු පිළිමයක් මම ඕඩර් කරා. මොකද මම ලංකාවෙන් එද්දි බුදු පිළිමයක් ගෙනාවේ නෑ ඇඳුම් අස්ස එහෙම දාගෙන එන්න නිසා පවුනේ එක පවුසෙද්ද වෙන්න නිසා එහෙම ගෙනාවේ නැහැ. ඒ කොළ පාට බොක්ස් දෙක මේ වැක්ස් ටේප් ඒ කියන්නේ කකුලේ හැම ෂේව් කරන්න මේ තියෙන වැක්ස් ටේප් වගේක්. මේ තින්දේ මං ගත්ත දුන් ටික. දැන් නම් මේ හැම එකම ඇඳලා ඉවරයි යන්නේ. මේ 2025 ජූලි 7 මේ දවස ජපානයේ විශේෂ උත්සවයක් තියෙන දවසක්. කියන්නේ තනබතා උත්සවය කියන එක සමරන්නේ මෙන්න මේ දවසේ. මේකට වෙන් වුණ වෙනම කතාවක් තියෙනවා. ඒක චුට්ටක් දිග නිසා හිතට කියන්න විදියක් නැහැ. ඉතින් එදාට අපි කැමති අපිට ඕන දේවල් අපේ හීන ඒ දේවල් කොලයක ලියලා උණු පඳුරක එල්ලනවා. මේ ජූලි 11 අපේ ස්පෝර්ට් ඩේ එක දවසේ අපිට මෙතනට ගිහිල්ලා එක ස්පෝර්ට්ස් කරා. මේ අගෝස්තු 22 මම ෆස්ට් ටයිම් ජපානයේ බස් එකක ගියපු දවස. හිහි. ලංකාවේ වගේ කන්ඩක්ටර්ස්ලා නැහැ. බහිද්දී එතන තියෙන අපිට සල්ලි දාන්න ටිකට් එක ගාන අනුව සල්ලි දාලා ඉතුරු අරගෙන යන්න තියෙන්නේ. හිහි. මේ ඉතින් දෙසැම්බර් 26 මගේ ජීවිතේ මම පළවෙනි වතාවට හිම දැක්ක දවස. මට මෙදා ඉතින් මාර සතුටුයි. ඉතින් අදට මෙතනින් මම vlog එක ඉවර කරනවා. Thank you for watching. Bye bye.